අද මම ඔයාලට කියන්න යන්නේ පාකින්සන්ස් රෝගය ගැන. මොළයේ ඇති ඩොපමින් කියන රසායනිකය නිපදවන සෛල විනාශ වීම හෝ දුර්වල වීම නිසා මෙම රෝගය ඇති වෙනවා. ඩොපමින් යනු ශරීරයේ මාංශපේශිවල ක්‍රියාකාරීත්වය සහ සම්බරතාවය පවත්වා ගැනීමට පණිවිඩ හුවමාරු කරන ප්‍රධාන රසායනිකය. ඒවා අඩුවීම නිසා ශරීරයේ චලනයන් පාලනය කිරීම අපහසු වෙනවා. පාකින්සන් රෝගයේ ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕන රෝගයේ මුල් අවධියේදී හඳුනා ගැනීම තරමක් අපහසු වෙන්න පුළුවන්. සාමාන්‍ය රෝග ලක්ෂණ විදියට අත්පා වෙව්ලීම, චලනයන් ප්‍රමාද වීම, ඇවිදීමේදී පියවර කුඩා වීම, අත්පා හෝ සන්ධි තද වී ඇති බවක් දැනීම, සම්බරතාවයේ ගිලිහීම, කටහඬ වෙනස් වීම සහ මුහුණේ හැඟීම් ප්‍රකාශ කිරීම අඩුවීම වගේ ලක්ෂණ අඳුර ගන්න පුළුවන්. පාකින්සන් රෝගය සුව කිරීමට තවමත් ඖෂධ සොයාගෙන නැතති රෝග ලක්ෂණ පාලනය කර සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි. ප්‍රතිකාර විදියට වෛද්‍යවරු නිර්දේශ කරන මොළයේ ඩොපමින් මට්ටම ඉහළ නැංවීමට හෝ ඩොපමින් වෙනුවට ක්‍රියා කරන ඖෂධ ලබා දෙනවා. ඊට අමතරව භෞතික චිකිත්සාව, කචන චිකිත්සාව සහ ඉතා දරුණු අවස්ථාවලදී ඩීප් බ්‍රේන් ස්ටිමුලේෂන් වැනි ශල්‍ය කර්ම සිදු කරනවා. තන්තු බහුල ආහාර සහ වැඩිපුර ජලය පානය කිරීම, ඇවිදීම, පිහිනීම වැනි සැහැල්ලු ව්‍යායාම මගින් මාංශ පේශිවල නම්‍යශීලී බව රැක ගැනීම කළ යුතුයි. රෝගය වැළඳුණු කෙනෙක් සිටිනම් නිවසේදී සහ එදිනෙදා ජීවිතයේදී රෝගය පාලනය කරන්න විවිධ පියවර අනුගමනය කරන්න පුළුවන්. නිවස තුළ වැටීම් වළක්වා ගැනීමට බිම ඇති බාධා ඉවත් කිරීම සහ වැසිකිලි නාන කාමරවල අත්වැල් සවි කිරීම කළ යුතුයි. ඉතාම වැදගත් වන්නේ ඔබට හෝ ඔබ දන්නා අයෙකුට මෙවැනි ලක්ෂණ ඇත්නම් වහාම ස්නායු රෝග පිළිබඳ විශේෂිත වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගැනීමයි. හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔබ සැමට නිරෝගිමත් දිවියක්.